හායි ළමයි කොහොමද? ඉතින් අද අපේ රම්මහත්තයාට යාගේ ආච්චිගෙන් ලොකු ගිෆ්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ ගිෆ්ට් එක කියලා. ඉතින් මං එයාව එයාගේ පුංචිලා ගෙදර තියලා ඇවිල්ලා තමයි මේක බලන්නේ. එයා තාම මේක දැක්කේ නැහැ. අනික එයා ඉඳියත් මට මේක කොහොමවත් හදාගන්න වෙන්නෙත් නැහැ. ළඟ මල්ලක් නින්නේ මට. ඉතින් මෙන්න මේක තමයි එයාට එයාගේ ආච්චි. ඇත්තරම එව්වා නෙවෙයි මම මෙහෙන් ගත්තා. ආච්චි තමයි ඒකට සල්ලි දුන්නේ. පොඩි ජීප් එකක්. මොකද එයාට ගොඩාක් ලොකු කාර් පිස්සුවක් තියෙනවා. ඉතින් මම මේක ඕඩර් කළේ Kids Island කියන Facebook page එකෙන්. ඉතින් අපි බලමු මේක කොහොමද හයි කරගන්නේ කියලා. අනේ මන්ද ඉතින් try එකක් දෙමු නේද? අද මහත්තයත් නෑ ගෙදර. මට තමයි ඉතින් තනියම හයි කරගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එතකොට ඒකට හම්බෙච්ච සයිඩ් කණ්ණාඩි ටික තියෙනවා. එතකොට ඒකේ චාර්ජරේ තියෙනවා. තව සීට් බෙල්ට් එකක් තියෙනවා. එතකොට රෝද ටික තියෙනවා. රෝද 4 සීට් එක. මටත් යන්න පුළුවන්ද දන්නේ. දැන් එහෙනම් අපි බලමුකෝ මේක කොහොමද හයි කරන්න කියලා. මේ පොතකුත් තියෙනවා. පොත බලාගෙන තමයි ඉතින් අද වැඩි කරන්න වෙන්නේ. මෙන්න මෙහෙම තමයි. එතකොට ඒකට හම්බුණ කෑලි ටික තියෙන්නේ. අපි එහෙනම් මේක ඉක්මනට හයි කළා බලමු කොහොමද එයාගේ රියැක්ෂන් එක කියලා. ඉතින් මෙන්න මේ විදිහට පොත බලාගෙන තියෙන ඒවා ටග් ගාලා හයි කරගෙන ගියා. සමහරක් වැරදියටත් හයි වුණා. ඊට පස්සේ ආයි බලලා ආයිත් හරියට හයි කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හයි කරලා ඉවරනම තියෙන්නේ. ඊට පස්සේ ෂීට් එක හයි කරලා කෑලි දෙකකුත් තියෙනවා. එකක් ගැහුවා. මේක තමයි ඉතින් ෆයිනල් ලුක් එක. දැන් ඉතින් තියෙන්නේ එයා වික්කන් ඇවිල්ලා එයාගේ රියැක්ෂන් එක බලන්න. ඉතින් ඒක තමයි එයාගේ රියැක්ෂන් එක. චන්දියා වගේ තනියම කාර් එකට නැගගෙන ඉතින් ගොඩාක් වෙලා එයා ඒක ආසාවෙන් පැද්දා. ඉතින් ගොඩාක් වෙලා එයා කාර් එක පැදලා අන්තිමට මෙයාට කාර් එකේ නිින්දත් ගියා.